මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ ඇත්තටම මොකටද පින්නතුනේ අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ? එහෙම නිකන්වත් හිදිලා නැද්ද? මේ සංසාරේ කොච්චර දුකක් විඳින්න ඕනද පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්න? දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ නිකන් ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? මම කියනකොටම ඇත්තෝ හිතන නැති හාමුදුරනේ අපරාධ කතා කරන්න ඕනේ නැහැ. එහෙම නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. එහෙම නෙනේ දැනුවත් නම් අපි පව් කරලා නැහැ කියලා. මතක තියාගන්න. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන මේ තේරෙන විදිහට බණ ටිකක් කියන්න. කවුද අහන්නේ? ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කරන්නේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් නියපොත්තට අරගෙන ඕක ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තේද මහා පොළොවේද? කොහෙද තියෙන්නේ? මහා පොළොවේ. මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම නියපොත්තේ රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ ප්‍රමාණයක් තමයි පින්නතුනි මිනිස්සු වෙලා උපදින්නේ. මේක හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ ඊළඟ අවස්ථාවේ දේශනා කරනවා ඔය ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකද්ද තියෙන අරුමේ? අරුමේ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත ওই විදිහට උපදින එක. මිනිස්සු වෙලා ඉඳලා නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න නම් හිතන්නවත් එපාලු. මන් දැන් සතියක් විතර ඇති පින්නතුනි රාජගිරිය අර වික්ටෝරියා ආබාධිතුවන්ගේ නිවාසේ පින්කමකට වැඩියා. එතන ඉන්නවා පින්නතුනි විවිධ පළල විවිධ මට්ටමේ උදවිය. එක වාට්ටුවකට මම ගියා. ඒ ඇත්ත මුළු ජීවිත කාලෙම ඉන්න පින්නතුනි අර දැකලා තියෙනවා අර ඇඳ යටම සිමෙන්තියෙන් හදලා තියෙන කොමඩ් එක හයි කරලා. ඒ ඇත්ත සදාකල් ජීවිතේ ඉන්නේ කොමඩ් එකක් උඩ. තව සමහර උදවිය ඉන්නවා සදාකල් ඉන්නේ අර තහඩුවක් උඩ. ඇඳේ. තව සමහරු ඉන්නවා කවදාවත් මහ පොළොවේ පය ගහන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් පින්නතුලේ ඇඟිලි වලින් බත් කටක් කනලා කන්න බෑ. කියන්න බලන්න ඔය ඇත්තන්ට තියෙන මොකක් හරි අඩුපාඩුව. ඒ ඇත්තන්ට කවදාවත් පින්නතුනි කෙනෙකුට දුකක් වේදනාවක් කියා ගන්න බෑ. මෙන්න මේ දේ ඕන බඩගිනී කියලා කියා ගන්න බෑ. අර වතුර වාගේ බට්ටි ගහදලා ගෙනල්ලා කටට වක් කරපුවාම ගිලින්න පුළුවන් එච්චරයි. ද මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට තියෙන ගැටලු? කියමු බලන්න. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? සංසාර කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ පින්නතුනේ අපිට තියෙන එකම ගැටලුව තමයි අපි අදටත් දන්නේ නැහැ අපි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. පින්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේ සංසාරේ පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස්සු වෙලා උපදින්න ඕන. තේරුම් ගන්න. බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕන. එතකොට ඔය පාරමිතා පුරන්න පහසුම ආත්මය මොකක්ද? පොඩි ප්‍රශ්නයක් අහන්නද?
මේ පැතිවල බොනවද නැහැ. දන්නේ නැතුව ඇති. මේ හොඳයි. නෑ බොහෝ පැතිවල ගම් වල කසිප්පු තියෙනවද මේ නැහැ. මේ හොඳයි. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. මේ පැතිවල කොල්ලෝ ගංජා හැම ගහනවද නැහැ. මේ හොඳයි. ගංජාත් නැහැ කසිප්පුත් නැහැ මොකවත් නැහැ. ඔය තව ප්‍රශ්නයක් අහන්න. මම මෙහන්නේ අම්මලාගෙන් තාත්තලාගෙන් හොඳේ. ඔහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා ගණන් කරන්න ඕන. මේ වෙනකොට කී ගමනක් විතර ඔය කටින් කුණු හරප කියලා දෙනවා. දෙපාර. ඊට වැඩි. මොන දෙකද කුණු හරප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. කොච්චර ඔය කටින් කුණු හරප කියලා දෙනවා. පෞද පින්ද පරුස වචන කොච්චර කියලා දෙනවා. අර මේ පැතිවල බොන්න නැති හින්දා ටිකක් අඩු ඇති. අර බොන පැතිවල වැඩි. අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. කාගෙන්ද? අයිම අල්ලපු ගල්ල මිනිස්සු කුණු හරපෙන් බයිනවද අපිට? පාර යන මිනිස්සු බයිනවා. කවුද බයින්? කුණු හරපෙන් බැලලම නැද්ද බිරිඳට? නැහැ. මේ හොඳයි. තඩි ගහලා ඇති මේ අම්මලාට ඇති පද. තාත්තලාගේ තියෙන හපංකා. ඔච්චර තමයි ඉතින් පුළුවන්. අවුරුදු 25ක් විතර වෙනවා ගෙදර වැසිකිළිය දොරට රීප්ප ගහලා තියෙන්නේ. කටවල් කෙලපුවාම කෙලනවා කියනර. බීපුවාම මේ වගේ වීරයෝ කොහෙවත් නැහැ. වැඩිපුරම ගෙවල් වල මේ දරුවන්ගෙනුත් අහන්න හිතෙනවා. දරුවන්ගෙන් අහන්න පුතේ උඹ වැඩිපුරම කුණු හරප පහලා තියෙන්නේ කායෙන්ද කියලා. ළමයිට පිටේ උන් ඇවිල්ලා කුණු හරප ගන්නවා. එක්ක අම්මා නැත්තම් තාත්තා. වෙන කොහෙන්ද? ඔයත්තුන්ගේ ගෙවල් වල එහෙම නැතුව ඇති. මං කියන අනිත් ගෙවල් වල එහෙමයි. පොඩි කාලේ ඉඳන් දරුව පෝෂණය කරලා තියෙන්නේ මොනාගෙන්? තාත්තලාගෙන් තව ප්‍රශ්නයක් අහන්නද? හපංකම් ඈ. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කී ගමනක් විතර කුණු හරප කියලා තියෙනවා. ළමයි ඉස්සරහ. බිරිඳට බැනලම නැද්ද ළමයි ඉස්සරහ? අපූර්වට මේ කෙලල ඇවිල්ලා බිරිඳට වෙන මිනිස්සු පාවල්ලා දීලා බයිනවනේ. බයින් නැද්ද? කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. ඕම් පිරිමිකම. පෞරුෂයක් තියෙනවා. අපූර්වට පින්නතුනි කෙලලා පාර එනවා විත්‍යක්වත් නැහැ. කඩුල්ල පැන්න ගමන් මොකද වෙන්නේ? අර හයිබ්‍රිඩ් සත්වය අවදි වෙනවා. ඔය දෙමුහුන් ගති තියාගන්න එපා පින්නතුනි. එනිසා මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මිනිස්සු වැඩිපුරම පීඩාවට ලක් වෙන්නේ. මිනිස්සු වැඩිපුරම අකුසල් කරන ගෙවල් වල. ඔයත් කවදා හරි කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ පාර යනකොටද ගෙදර ඉන්නකොටද? අනිකම් පාර යනකොට කේන්ති යනවා. ගෙදර ඉන්නකොට නෙමෙයි. ඔය ගෙදර ඉන්නකොට ඇඟත් එක්ක දෙරි ගහලා නෙමෙයිද? මොකටද? මතක තියාගන්න. මේ ජීවිතය අපි පින්නතුනි වැඩිපුරම කඹරන්නේ කාටද? අපිටද අනුන්ටද?
අනුන්ට අර ඔය හොඳට බලන්ඩෝ ජනේල් එකට පියනක් අල්ලන්න ගියත් අල්ලන්නේ බුදිය ගන්න කාමරේටද සාලෙටද ඉස්සරලා සාලෙටනේ ඇයි ලැජ්ජාවේ බෑ කියලා සිමින්ති දාලා මදින්න ගියත් මදින්න ඉස්සරලාම කොහෙද අර බුදිය ගන්න කාමරේ තව කටුවට කොන්ක්‍රීට් සාලෙට රතු කුඩු දාලා කළු කුඩු දාලා ස්තෝපුවට ටයිලුත් අල්ලනවා මොකටද ඔකයි ඇයි අර බුදිය ගන්න කාමරේට කරගන්න බැරි මට ඇත්තටම කියන්න මිනිස්සු රත්තරම් පළඳින්නේ කාට පේන්නද අපිටද අනුන්ටද අගෙවල් වල ඉන්නකොට තියෙන වසේරම දාගෙන ඉන්නවද හෙටනිද වෙඩින්න කන්න නොතිබෙන්න මේ අම්මලා තාත්තලා කොණ්ඩරවුල් කළු කරනවද නෑ භෞතිකමය අතින් මම මේ අහන්නේ අපිට කියලා කරගන්න දෙයක් ඔය ජීවිත කාලයක් නැහිලා ගහිලා හම්බ කරනවා තියෙනව නේද දැන් ඔය මහදයක් අද ගිහින් බලන්නකො බුදිය ගන්න මෙට්ටේ වලවල් 4කට වැඩි නෙට් එකට සරන් කෑලි තියලා මහලා තියෙන මధుර රින්ගනට ජනෙල් වලට අලුතෙන්ම කර්ටන් දාන්න ඕනේ උනට සාලේ ජීවිතේ අපි හම්බ කරන ඒවා කවුද භුක්ති විඳින්න ඕනේ ඔය අනුන්ට කඹරන එක නවත්තන්න අර ගෙවල් වල අලුතෙන්ම සෝපා සැටි එහෙම ගේනවනේ ගෙනාපු ගමන් මොකද කරන්නේ ටෙන්ට් එකකින්වත් අහනවද මේ බැදවල සමහරු නම් පොලිතින් දාන්නේ පොලිතින් නෙමෙයි පින්නතු ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරනවා අයියේ පොඩි උන් නගිනවලු ඒකට අර කොළඹ වල පිල් ගැටි උඩ ඉඳගෙන බත් කනවනේ හිරමනේ කැත්තේ උඩ ඉඳගෙන අපි හම්බ කරන සල්ලි වලින් මොනවද අපි කරන්නේ අර කැබිනට් වල තියෙනව නේද වීදුරු බඩු ඔය තැටිපි ගම්බෝල් අනම් මනම් ඔය අවුරුදු 25ක් පරණේවා තියෙනවනේ ගෙවල් සම්මජාතියකට ඔව එලාගෙන බත් කාලා තියෙනවද ඇත්ත ඔය අහුවෙන මඩක්කුව ඇදිලි අප්පල්ලේ බෙලෙප්පි ගන්න මොකේ හරි කනවා මිසක්කා කවදාව ආසාවටවත් දරුවොත් එක්ක බත් කාලා තියෙනවද බෙදාගන්නේ නැහැ කියන්න බලන්න අපිට කියලා අපි භුක්ති විඳින්නේ මොනවාද හැමදාම හිතින් පුපුරනවා පැලෙනවා මිසක් කල් අර ගෙදරට අඳින්න ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයි ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනි ඔය මේ පැතිවල පින්නවද අර ගම දෙවනත් වෙන්න සින්දු දාන කොල්ලෝ ඒ මිනිහා හදන්නේ කාට සින්දුවක් අසන්නද සමහර මිනිස්සු ඉන්නවා පිරිත් දානකොට ගෙට ඇහිලා මදි මුළු ගමම දැනගන්න ඕනේ මිනිහා පිරිත් දානවා කියලා පිරිත් දාලා පොල් ගන්නවා බලනකොට කවුද පිරිත් අහන්නේ අපේ සැප සතුට තීරණය කරන්න අපි මත පින්නතුනේ කවදාවත් ඕකේ කෙලවරක් වෙන්නේ නැහැ ඔය භෞතික අතින් නම් කොහොමත් අපිට කියලා කරගන්න දෙයක් නැහැ ආධ්‍යාත්මය බලන්න ඔයත් කවදා හරි කුණුහරුපෙන් බැන්න නම් බැන්නේ කාටද අපිටද අනුන්ටද පව් පිරෙන්නේ කාටද අනුන්ටද මොකටද අනුන්ට කුණුහරුපෙන් බැලලා අපි පව් පුරවගන්නේ ඇත්තන්ට පැහැදිලිද මම මේ කියන්නේ මේ පැතිල මරා ගන්න නැද්ද වතුර හරවන්න යනකොට මිනිස්සු වෛර කරන්නේ කාටද අපිටද අනුන්ටද
අය අපිට වෛර කරනවා. දැන් ඔය දර කෝල් එකක් ආවනේ. තව කාට හරි සද්දට කෝල් එකක් එන්න ඕන. ඒ කරලා ඒක ආන්සර් කරන්න නැතුව සද්ද දෙන්න ඕන. වටපිටාවේ මිනිස්සු කණ්ඩ හදන අර ෆෝන් එකේ අයිතිකාරයා. බලන්න නැත්නම් චච්චොක් ගාලා ඒ පැත්ත. මොකටද අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? තියෙන කතකම වෙන මොකද්ද? ඉතින් ෆෝන් වලට කෝල් එන්න නැත්නම් වෙන මොනවද? කාගේවත් ෆෝන් එකකට කෝල් එකක් එනවනේ. ඇවිස්සෙන්නේ කවුද? වටපිටාවේ මිනිස්සු. මොකටද? කොතමයි කියන්නේ අනුන් ගැන හොයන එක නවත්තන්න. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේම කාටද? මේ හරි බොහොම සරලයි හොඳ මේක. ඒට ඉඳන් තේරුම් ගන්න පුළුවන් නම් මං හිතන්නේ එකදු පාපයක්වත් ඔයත් අතින් සිද්ධ වෙයි කියලා. මේ පැත්තේ ඉන්නවද ඊර්ෂ්‍යාකාර මිනිස්සු නැහැ? මේ අලි ඉන්නවද නැහැ? ඉන්නවනේ. ඔය කුඹුරු වලට අලි පයින්නවනේ. අපූර්වට කියන්නේ නැද්ද ඔය? අපේ දමුකෝ දැන් මිනිහාගේ වෙලෙන් අලි බහැලා ගිහිල්ලා. අල්ලපු එකට හොටවත් තියලා නැහැ. කියනවානේ මගේ එක මැද්දෙන් ගිහිල්ලා අර කයකට අඩියවත් තියලා නැහැ කියලා කියන්නේ නැද්ද? විනාශ වුණොත් මගේ එක නෙමෙයි අරකට විනාශ වෙන්න ඕන. එතකොට තමයි සතුටු. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද ඊර්ෂ්‍යා කරන්නේ? පොල් ගහලම නැද්ද ඔය ජීවිතේ? මාළු පිනු යන්න නෙමෙයි මං කියන්නේ අර. ගහනව නේද? එහෙන ගහපන් ඇඹරියන් කොරවයන් වරෙන්. හරකෙක්ගේ කඹයක් කැපුවත් මොකද කරන්නේ? පොල් ගහනවා. මේ පැතිවල නැතුව මං කියන බොහෝ පැතිවල ගහනවා ගිහිල්ලා. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ටනේ. පව් පිරෙන්නේ කාටද? මොකටද දැන් මට කියන්න අපිට කියලා කරගන්න දෙයක් කියමු බලන්න. භෞතිකව හෝ වේවා ආධ්‍යාත්මයෙන් හෝ වේවා. දැන් මෙතන ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් නැගිටලා බෙරියන් දෙන්න ඕන. අර අම්මා දිහා බලන්නේ නැද්ද නිකන් කණ්ඩ වාගේ. අර පුදුම විදියට අනුන්ගේ දේවල්. ඔය ගෙවල් වල ප්‍රවෘත්ති බල ඉන්නකොට අල්ලපු ගෙදර බණ දාන්න ඕනේ. ජීවිතේට ප්‍රවෘත්ති ඕෆ් කරලා හා කියලා බණ අහනවද? ගෙදර මොකක් හරි බල ඉන්නකොට අල්ලපු ගෙදර ඇහෙන්න ඕන වීදුරු පිටන් අනම්මනම් බින්දන සද්දෙත් එක කුණු හරප. මුළු ගෙදර සේරම වැඩ නවත්තලා ටීවී ඕෆ් කරලා හද්ද නැතුව කට්ටියම අහගෙන ඉන්නවා. ගහනවද බයිනවද මොකද්ද නැද්ද? ඕ තුම රුදාවක් නැති නනුන්ගේ හොයන්න. ඔයත්තන්ට ඕනම් පොඩි වැඩක් කියන්නම් දැන් යන ගමන් කරන්න බලාගත්ත හැකි. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි වෙන්න. ඔය යන ගමන් කාට හරි කියන්න දැන් ඉතින් කියවට වඩා නැහැ මේක අනිද්දා දිහාට කියන්නේ. අහවලා ගැන ආරංචියක් ආවා ටිකක් පුද්ගලිකව කතා කරන්න ඕන. තනියම හම්බුනහම කියන්නම් කියන්න. අය මිනිහට නිින්ද යන්නේ නැහැ නේද කහ ගන්නකම් මොකද්ද කියලා. මන් නිකන් කියනවට කරලා බලන්න. ජීවිතේම කරන්නේ මේ පැත්තල ඉන්නතර ගතු කියන පද හදන කේලම් කියන මිනිස්සු නැහැ. මේ හොඳයි අරක්කුත් නැහැ ගංජාත් නැහැ කේලම් කියන්නේත් නැහැ ගතු කියන මොකවත් නැහැ. ඇත්තට මතක් වෙනදී අපේ ගමේ අහවලා වයි කියලා. මේ 119 ගහන මිනිස්සු ඉන්නවද නැහැ? මේ හොඳයි. සමහර පැති තියෙනවා පින්නොතනේ කොල්ලෙකුට වැලි බාල්දියක් අදින්න බෑනේ. අයි මේ වැලිය ඇදලා ජනාධිපතියෙන්ද?